මායාකාරී වනාන්තරයක් ගැඹුරේ පිහිටි අබිරහස් විලක කිඳුරිය නමින් හැඳින් වූ රූමත් අර්ධ පක්ෂිලියක් වාසය කළාය. එක් දිනක කුපුහලයෙන් පිරි කුමාරියෙක් මේ වනාන්තරයට පැමිණි අතර ඔහු ප්‍රථම වතාවට මේ මායාකාරී සත්වයා දැකගත්තේය. ගස්වලට මුවා වී කුමාරයා මහත් පුදුමයකින් සහ කුතුහලයකින් යුතුව මේ මායාකාරී ලිය දෙස බලා සිටියේය. හදිසියේම තමා අසල යමකු සිටින බව දැනුණු කිඳුරිය කුමාරයා සිටි දෙසට ඇගේ දැස් යොමු කළාය. මේ නාදුනන පුද්ගලයා දැක බියටපත් වූ කිඳුරිය වහා මෑගේ තටු විදහා අහස උසට පියම්බා ගියාය. නැවත වරක් ඇයව හමුවීමේ දෙඩි අඩිතනින් යුතුව කුමාරයා නැවතත් මේ විල අසලට එන බවට තමාටම පොරොන්දු විය. කිහිප වතාවක්ම එහි පැමිණීමෙන් පසු කිඳුරිය කෙමෙන් කුමාරයා කෙරෙහි විශ්වාසය තැබීමට පටන් ගත්තාය. කාලයත් සමග ඔවුන් දෙදෙනා අතර ඇති වූ බැඳීම ආදරයක් දක්වා වර්ධනය විය. නමුත් එක් දිනක තමා පැමිණි මායාකාරී අහස් ලෝකයට නැවත් යා යුතු බව කිඳුරිය තේරුම් ගත්තාය. එදින පටන් කුමාරයා ඇයව නිරන්තරයෙන් සිහිපත් කළ අතර ඔවුන්ගේ මේ කතාව පරම්පරා ගණනාවක් පුරා පැවසෙන පුරාවෘත්තයක් බව